ආයිබෝවන් හැමෝටම 2:59යි 3:20ට වැඩ. ඉතින් දෙකට නැගිටලා උදේම නාලා කරලා ලෑස්තිලා හදලා තිබ්බ කෑම එකත් අරගෙන මම යනවා කැන්ටින් එකට. ඉතින් සයින් ඔන් වෙන්න තව වෙලා තියෙන හින්දා ඉස්සෙල්ලාම යන්නේ කැන්ටින් එකට කාලම වැඩ පටන් ගමු කියලා. ඊට පස්සේ ඉතින් කාලා ඇවිදගෙන යනවා කොරිඩෝර් දිගේ ඔෆිස් එකට. ගිහිල්ලා සයින් ඔන් වෙලා ටික වෙලාවකින් මගේ යාළුවත් එනවා. මේ ඉතින් සම්බෝලයව නම් වීඩියෝ වලින් හැමෝම දැකලා ඇති කියලා හිතෙනවා. බලන්න පුරුදු මූණක් නේද? අද මං වැඩ කරන්නේ රූට් නම්බර් 13. ඉතින් 18 මීටර් බස් එකක් තමයි අද අරන් යන්න තියෙන්නේ. බස් එකට ඇවිල්ලා බස් එක ස්ටාර්ට් කරලා බස් එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවද කියලා සම්පූර්ණ බස් එක චෙක් කරලා සයිඩ් මිරර් එහෙම ඇඩ්ජස්ට් කරගෙන දැන් යන්න තමයි හදන්නේ ස්ටාර්ටින් පොයින්ට් එක ගාවට. ස්ටාර්ටින් පොයින්ට් එක ගාවට ආවා. ඒත් එක්කම මං ටික වෙලාවකින් යාළුවාට ෆෝන් එකක් ගත්තා. කොහෙටද යන්නේ? එක ඉවර වෙනවත් එක්කම මං ග්‍රොසරි මොනවද ගන්න කියලා බලලා රවුමක් දාලා මෙන්න මේ බීම බෝතලෙයි වතුර බෝතලෙයි කේක් එකකුයි තමයි ගත්තේ. ඉතින් මෙයාට නම් අරාබි දැනගත්තට ඉංග්‍රීසි දන්නේ නැහැ. ලීටර් 5 බෝතලේ රියල් 4යි. 7යි 8යි 9යි බැලන්ස් එක ගන්නට දුන්නා. එක් කෑල්ලකුයි බීම එක්කුයි ලොකු වතුර බෝතලයක් ගත්තේ. උදේන්නේ ඉතින් මගේ බස් එක තමයි අද දවස් හදත් රූට් නම්බර් 13 මම රිප් දෙකක් තියෙනවා. එකමාර වෙනකොට වැඩේ ඉතින් ඉවරයි. ඉස්සරහට දාන්න හදනවා බලන්නද. ඉතින් තියෙන්නේ ඉතින් මේක ඔයාලට වැඩ ඉවර වෙලා මං ආපහු බස් එකේ සයින් ඔෆ් ටයිම් එක දාලා බස් එක චෙක් කරලා දැන් ආපහු ඩිපෝට යන්නයි හදන්නේ. බස් එක අරගෙන යන්නේ නැහැ. Finish. Yes. 1 hour. Tiga poroda. Dua poroda? Wahid omelette parcel. Omelette? ඔම්ලට් ගන්න හැදුවේ ඔම්ලට් නැති හින්දා මං ගත්තේ පායා ග්‍රේවි එකක්. ඉතින් ඒකට නම් රියල් 7යි. ඩිපෝට යන්න කලින් මොන හරි අරගෙන යන්න හිතුණා මොන හරි රසට කන්න. ඉතින් අරගෙන යනවා පායා කරි එකක්. ඉතින් සල්ලිත් ගෙවලා මම ආපහු යන්න ඕනේ මෙට්‍රෝ ස්ටේෂන් එක තියෙන තැනට. මොකද මම ඩිපෝවට බස් එක අරන් යන්නෙත් නෑනේ. උදේ ආවේ බස් එකේ වුණාට මේ තියෙන්නේ අපේ මෙට්‍රෝ ස්ටේෂන් එක. මෙට්‍රෝ ස්ටේෂන් එක හරිම ලස්සනයි. පාර පැනලා මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුළට ඇවිල්ලා කාඩ් එක පංච් කරනකොට මට ඇහුණා ට්‍රේන් එක එනවා කියලා ඇනවුන්ස්මන්ට් එක. කොහොම හරි දුවගෙන ඇවිල්ලා ස්ටේෂන් එකෙන් ට්‍රේන් එක අල්ලගත්තා. ඉතින් ට්‍රේන් එකෙන් බැහැලා දැන් මම වෑන් එක තියෙන තැනට යන ගමන්. ඉතින් මම එනකොටම වගේ වෑන් එකත් ඇවිල්ලා මම හරිම ලකි. ඉක්මනට ඩිපෝවට ආවා. දැන් ඉතින් මගේ කාමරයට යන්න තමයි තියෙන්නේ. ඉතින් අද දවසේ ඉවර වුණේ ඔහොමයි. අලුත් දවසකින් හම්බ වෙමු.